කාලා බලලා රෑ ගන්නේ. ඒකට කමන්නේ ආයේ. අපිට ෆැමිලි රූම් එක දෙන්න. අපි රූම් දෙකේ ඇඳන් දෙක ලං කරලා ෂේප් එකේ 7 දෙනා ඉන්න. එහෙම කරන්න එපා අයියේ. එහෙම කරන්න එපා. හෙලෝ. හෙලෝ. අත උදේ ගහේ දැන් මුට්ටේ කාලා බලලා රෑ කියන්නේ. සල්ලි දීලා රෑ ගන්න. මේ උඹලා මග දිගට කණේ වල බජට් හදලා නෑ බං. දැන් කී දෙනෙක් නැවතුවාද කියහල්ලකෝ. ඈ? ආන් අරේ 7 දෙනෙක් ඉනවා පාර රූම් එකට 12ක් ඉල්ලනවා. මේ රෑ කෑමටත් 5ක්වත් යනවා බං. මම දැන් තියාම කියන්නේ තව 4000 ගානක් එකතු ගන්නවා. මේ යන වේදන් නැත්තම් කවර කරන්න බෑ බං. හරියනේ. මොකද මේ කේන්ද්‍රී ගන්නේ? කන්න බොන්න දෙයට හූල්ලන්න එපා හරි. නැද්ද? නැද්ද මචං? නිලන්තයි මෙහෙම කරමු. අපි බජට් එක නිකන් ෂේප් එකේ රවුම් කරන් යන් හොඳේ. මන්නම් ඉතින් අර තිබ්බ මොනර දැන්නම තමයි ඉතින් ඇලෝකේට් කරේ වැඩේට. ආය අතේ නන්නේ. අනේ උඹ මොන්ට තන්න කොයි වෙලෙත් අතේ නෑනේ බං. මේ මල්ලිලා මේ අද රැට කන්නයි බොන්නයි වෙන් කරේ 10000යි ඈ. දැන් 7000ක් වැඩිපුරත් යන සීන් එකක් තියෙන්නේ. මේ මෙහෙම ගියොත් මේක කරන්න බෑ. රෑ වෙනකොට නිලන්තයි නම් ගන්න බෑ බලා හරිද? හරියනේ මේ බැරෑරුම් වෙන්න එපා පොඩ්ඩක් සෞම්‍ය විදියට ඉන්න කුයිනා වෙලා. ඔව් මේ නිලන්ත පුතා කියන කාරි. වෑන් එකේ සල්ලි දෙන්නක් තියෙනවනේ තව. හරි අද රැට යන වියදම 17000 මං ගන්න. පොඩයිට දැන් පොඩ්ඩකට කලින් කිව්වා උඹේ අර මොනර තැන්නද මොකක්ද එක නෑ කියලා. මූ එහෙම කිව්වා. මූ එහෙම කිව්වනේ. උඹ එහෙම කිව්වා. හරි මචං සල්ලිම නෙවෙයිනේ මචං හැමදේම. අද රැට අපි නවතින්න යන් අපේ චුට්ටේ මාමලා ගෙදර. අද රැට කැම සහ ඇකමඩේෂන් සදා සාදර සමානුග්‍රහය අපේ චුට්ටේ මාමා. පොඩි නම් ගෝල්ලයක් ගන්න. කවුද චුට්ටියෝ? අනේ මන් දාංකල්. කවුද අංකල්? මන් දන්නේ නෑ අයියේ කවුද කියලා. අයියා. එකම. හලෝ. චුට්ටේ මාමා. මම රංගොල්ලා. නෑ. මේ බදුල්ලේ. වෙනුගෙඩි පැහෙන කාලේ තුඹ බැඳ ආලේ ඒ දල්සලා ඒ බොල් යාලා කරන්නේ දීලා ආයේ මගේ ලෝකේ කළුවර උඩා වෙනුගෙඩි පැහෙන කාලේ තුඹ බැඳ ආලේ සසවගේ රට දිල් වෙටෙන කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කළුවර ඉත කපුටාද පුතේ? අපෝ යන්නේ. මාතුරු කොහෙද යන්නේ? පොසොන් එකට අන්දාද කොහෙ යනවාද? ලයිසන් ඉන්ෂුරන්ස් තියෙනවද? තියෙනවද? එහෙනම් බහැලා ඉන්නකෝ දඩකොලයක් තියනවා දෙන්න. ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද? නෑ ඉරිකපුවාම දඩකොල ලියනවා. ඔයා බහැලා ඉන්නකෝ. ඉර කැපුණා තමයි බා. ඉර මැකුන්නේ නෑනේ බා. යගන්න පුතේ. බා. ලියජ පුතේ. ලියජ පුතේ. කේතර පුතේ ලියජ පුතේ. ලියජ පුතේ. පොඩක් ඉන්නකෝ ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න. ලියයිද පුතා ගන්න නැතුව. සික් කෑවන ඔබ වැඩි බලපන්. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන රියදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි? ජයන්තයියා මේ මම පොලිසියට ෆෝන් දෙනවා. ජයන්තයි ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත. ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. ඉටි ගෙඩියක් දික් කරානේ මු. දැන් ඉතින් ආයෙ ඔක ගන්න දෙන්න එපා. එලොයි ජයන්තයියා. අයිද්ද බා පොලිසියට දෙන්න. අය පුතේ මම පොලිසිය පුතේ දඩුවල දෙන්න පුතේ. ඔව් මේ නාඩියට ෂේප් එකේ යන්න තිබිච්ච එක මේක කෑවනේ. එතනට ඇවිල්ලා මේ බ්ලබ්බක් දික් කරා. ෂෙක්. අයියෝ මේක හරියන්නේ නෑ. අපි සත්වසර කලම්බලා ගමුකෝ. පහරේ දෙනවා. පුංචි තංගකාරී ඩඩක් නිහඬ ගීතෙන් ගෙඩක් කිමද රණ සිදරේ ඩකර Oh, adle daka මේක තන්තිරි මලේ පාරනේ බා. උඹලා චුට්ටායිනේ තන්තිරි මලේද? ආයි මචං මෙයා බලන්නකෝ. මේ ඔයා බදුල්ලේ කිව්වට ඉන්නේ අර හාලියලේ එන ඩොටක නේද? ඒ වගේ තමයි.
අණ්ඩාපුර මොකෝ තන්තිරි මලේ මොකෝ. ඔව් පුතේ මං ඉස්සර තන්තිරි මල්ලේ මේසන් වල කොලා. තන්තිරි මල්ලේ ඉන්න අණ්ඩාපුරට කිලෝමීටර් 45 දින පුතා. මේ එන දුරයිනේ බං. උපනිකන් කිව්වේ චුට්ටේ මාම පූජා නගරින් ඉන්නවා වගේනේ. මාමා මේ පාරේ අලියෙමත් සෙට් වෙනව නේද? ඔව් පුතේ අලියෝ. ඔය බලපංකෝ බං. මේ සමන්ත පොඩ පාර බලන් ඵලයන් ඈ. අනේ ඔයාලා මොනවද තන්තිරි මලේ ගැන දන්නේ කියන්නකෝ. ඈ ඉස්සර රජවරු දියකලින් අණ්ඩාපුර ඉඳන් තන්තිරි මලේට පයින් යනවා පයින්. ඒ වගේද කියන්නකෝ. දුන් දාන වැව් මාළු කෑල්ලක් එක්ක 9 මිරිස් කොච්චි සම්බෝලයක් හදලා උණුනේ මයියොක කෑල්ලක් එක්ක දාලා අද්දි කොහොමද සැප අනිත් රුපියල් 10000 බුත් ඉතුරු වෙන මචං බුදිනේ බම්මුන් හරි ඇත්තක් එහෙම කියොත් නම් ඉවරයි යා මේක මේ දන්නවනේ මේ වාහනේ තත්ත්වේ නේද බලහන් සුපුන් ඔබ කරන වැඩ මේ මල්ලි මේ පාර හරිද බා මේ පාර යන්න විශ්ව හැදෙනවා බා මේ කොහොමද වල චුට්ටනවා බඩගිනී බා අර බහුවෙච්ච දවුනේ කන්න දුන්නෙත් නැහැ. දැන් බලන්න පේනදෙක් මානේ මිනිස් පුඩක්වත් ඉන්නවද කියලා. හරි ඔය ඉන්න කටවාගෙන මේ පාරවල් ඔක්කොම එක වගේ සීන් එකක් තියෙන්නේ. දැන් ඉන්න චුට්ටේ මාම ඔක්කොම arrange කරලා තියෙන්නේ. මයියොක්ක කෑල්ලක වවුමවුල කෑල්ලක් කනවාගෙන මෙහෙම කඩි. නෝ ඉවසලා චුට්ටක් මගුල. හරි අයියේ දකුණට දාන්න මතක් වුණා. මෙතන තමයි. දකුණට දාන්න. අයියේ දාන්න දකුණට දාන්න. කොහමද දාන්නේ ඇයි බහලා බලහන්කෝ දාන්න පුළුවන්ද කියලා න පිස්සු දන්නේ ඩ්‍රයිවර්ලා දන්නේ මෙයාලා දෙන්නනේ මම ගන්නම් ඕක දකුණට දාන්න බැරි ඒකෝ ඩ්‍රයිවර්ලා ඇහුවොත් ඩ්‍රයිවර්ලා මොන විතරින් දා ගන්න බෑ මෙම දුරකථනයේ ක්‍රියාවිරහිත කර හෝ ආගමන කවද්දී පැහැරව ඇත. இந்த கையடக்க தொலைபேசி நிறுத்தப்பட்டுள்ளது அல்லது சேவை பிரதேசத்திலும் இல்லை. යන්න පාරක් හොයපන් ඉක්මනට හරි. සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ. පුතේ ආන්සර් නැද්ද පුතේ? සුබුන් අපි සෙල්ෆියක් ගමු රයිට්. මේ මම නම් කියන්නේ පාඩුව බලන්න දුව හරවයි යන් බලහන්කෝ චුට්ටේ මාමෙක් හන්ද මේ දවසම විනාශ කරානේ බං අනික බම් මේ උඹේ රුපියල් 17000 වගේ නෙමෙයිනේ බං ඈ දැන් බලපන් 20000කට එහා අපිට වියදම් ඈ බං මහ කරොත් කරන්න බං ඕවාගේ වැඩන්නේ බං මට හම්බෙච්ච දෙන් කොයි චුට්ටේ මාමා මං ඌව මම චප්ප කරලා දාන්නේ ඔව් චුට්ටේ මාමා හොඳ පුතේ නිකන් වෙන්න පුතේ මේ ආංගර බයිසිලයක් එනවා පොඩ විස්තර ටිකක් අහලා බලපන් ඔබ චුට්ටේ මාමකට බං නමක්වත් දන්නේ නැහැ නේ උගේ අහපන්කො පොඩ්ඩක් කෑව බම්මු චුට්ටේ මාමා කවුද මම රංකොල්ලා මේ අපේ රංකොල්ලානේ ඒ දැක්ක කල් මය පුතේ ඈ පාර හොයාගන්න අමාරුනේ මේ පාරවල් හැම එකම එක වගේනේ උඩුවම් මතකෙන් ආවා ඉතින් ඔය මතක තියාගන්න උඹ මේ හිටියේ හිච්චිකා සන්දියේනේ මතක නැහැ ඈ මං කරේ තියාගෙන මේ වැකන්ද ගියා සුදිපති ඈ චුට්ටි මාමා චප්ප කරා ඕ චප්ප කරන්න බෑ අර අම්මෝ යන් කොල්ලෝ යාළුවෝ ටිකක් දෙන්න මේ ළඟ තියෙන්නේ වාහනේ වාලා දාලා යන් හා මම රංගොල්ලා මඤ්ඤොක්ක වෙලා තියන්න කිව්වම කොයි ඉතින් මඤ්ඤොක්ක මේ හතර දිප්පහගෙන මං ඉතින් පුටාරේ යටේ කනුවට පැදලා හෙව්වා හොයලා ඉතින් අල දෙකයි හම්බුනේ මේ අල දෙක තම්බල ලුණු ටිකක් දාගත්තා නම් අල දෙක මරත හැකි අල ඉවෙත් මාර ලස්සනයි නේ ලස්සනයි පුතේ
ටොපියක් කරේ ටොපියක් දුන්නේ අයියෝ. හිටියනම් පොළඟ. හිටියනම් පොළඟ. මට උදේවද හම්බ වෙනවනේ. හැබැයි හරි අහිංසක තාත්තා. එහෙනම් බය වුනේ? බය වුනේ පුතාලට බෑගේ කියලා. යා හරි. ඕන්න තියෙනවා මගේ ඉඩම. කක්කුසිය මෙහෙම නම් ගේ කොහොමද? මේ ওই ඒ කක්කුස්සේ නෙමෙයි චුට්ටි මාමයි ගියේ නැද්ද බා? ඈ? ඇත්තටම පුතා? මේ චුට්ටි මාමා ගේද? ළමයිනේ මඤ්ඤෝක එක තැම්බෙනවා කොජ ගාලා. තව පැය භාගෙන් මරත හැකි. මර්තයි. මොකද? බඩගින්නේද? නෑ. බඩගින්නේ නෑ. චුට්ටේ මාමා මදුරෝ ඉන්නව නේද හරියට? මදුරුවෝ අඩුයි. මොකද මේ වෙසක් කුලඟ ඇල්ලුවේ මේ පොසොන් එකටනේ. ඒකින්ද මදුරුවෝ අඩුයි. අඩුයි. චුට්ටි මාමේ මෙහි අලින්නවද? මාමේ චුට්ටි අයියා? අයියේ මල්ලිට කියන්න මල්ලි පේදද කොහෙද මේ අරි දෙන්නෙක් ඔය පළු ගාගෙන හිටියා මම නම් පයිසිර ගණන් ගත්තේ නෑ එළෙව්ව උන් ගියෙත් නෑ අනේ උන්ට කෝණ කුදයක් ගහගන්න කියලා මං එල බුදිය ගත්තා නේ කෝදන් අර සුපුණා ආ රංකොල්ලා. ඌ චුට්ටේ මාමා ගැදේ හොද්දට බුදි. ඔයාට දෙන්න ඕන රජ කාලේ දඬුවා. රංකො හිට උදේට. මේ බලපන්දේ අද දවසත් මෙලෝ රහක් නැති විදිහට ගෙවිලා ගියා. ඈ නාගන්දත් නැහැ, කන්දත් නැහැ. මොකද්ද බම් මේ? ඒව වැඩක් නැහැ. එලිවිච්ච ගමම යමන් ඈ. ඔව් ඔව් හෙට උදේම රුවන්වැලි මාසයටයි උඩමළුවට අයියා මෙච්චර දුරාපේකේ මට ඒ දෙක වන්දනා කරන්න ඕනේ බං මේ නිලන්ත ඔක්කොම කලින් අනුරාධපුරේ ගිහින් ඉන්න බෑ. උඹත් මේ හිතුන හිතනාට ප්ලෑන් වෙනස් කරන්න නැතුව කතා වෙච්ච විදිහට ගමන යමු. බජට් මොන හරි වුණොත් අපි මොන හරි කරමු. නැද්ද බං? ඔව් පුතේ. ඔව්. ළමයිනේ පොඩි ටිකක් ඈ දිනවා සපයන් වෙමුද ඈ මඤ්ඤොක්කත් එක මරන්න පුළුවන්. ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සුමුදු නෑ කියා මම දන්නවා. අන්න මතක් වුණා. දිගුම් තං දිගුම් තං දිගුම් තං මා යටතේ සිටිද්දී මගේ දේවිය විතරක් ඇයි මේ විදියට මට සලකන්නේ? රජතුමනි අන්න දේවියන් වහන්සේ බලන්න දැන් ඔය යන්න එපා. ඔය ඉන්න. මම නේ නාට්‍ය කැල්ලා. හරි අලුත් එකක් තියෙනවා. ගහපන් උඹෝක. පුංචි දඟකාරී ලඩක් නිහඬ ගීතෙන් ගැයුඩක් කිවද රලට වෙලා වැඩි රෑ 12ට විතර එනවා කනත්තකාරී. කනත්තට පොඩ්ඩක් එහා බස් වලට එකක් තියෙනවා. මෙන්න ඒක ඉන්න මොයි කොමටද කාසිමාගේ වැඳලා කිව්වා ඇත්ත රජුනි මට යන්න දෙන්න කියලා. ඇත නිකන් නැට්ටෙන් නිකන් පිස් ගාලා ගැහුවා. පලයන් වගේ එකක් තමයි කිව්වේ. මං කියන්නේ ආයක දවසක් මොකොත් උන්නේ. හම්බුදිය ගත්තා. එක පවුලේ උපන් ලෙසේ කළා ඇත්තටම බලපන් සුපුන් උඹේ කරු වැඩේ ඈ ඊයේ දවසම විනාශයිනේ බා මේ මදිවට තව ටිකෙන් අලිත් කෙලිනවා අලියා නෑ ටොපියක් දුන්නේ මං ඊයේ අප්පෝ ඒකට බලන්න අඩ උඹ මාරු පුරන්නේ බා. යකෝ අරයක් අයියේ අර මාසයක් දාන්න දී බලියට එක දවසින් දැම්ම. උඹගෙත් මාර වැඩ තියෙන්නේ. ඔව් බං අපේ චුට්ටේ මාමා නේ බං. මල්ලිලා අපි දැන් මුලින්ම වැවකට දාලා හොඳට නාගමු. පස්සේ හොඳ කඩේකට ඇල්ලුවා, තවලට කෑවා. මුලින්ම යන් උඩ මළුවට. පස්සේ රුවන්වැලි මාසයට ගියා.
රෑ වෙලා දන්සල් පාරක් යන්න රෑ කෑම ෂේප් කරගත්තා. හරිනේ? මචං අනුරාධපුරයට යන්න තව පැය භාගයක් විතර යනවා. ඒකට ගිහිල්ලාම බලමුනේ. සිදුවෙන්නති නොදැනීම එනිසයි හරි මල්ලි හරි කට්ටියම නා ගන්න බයි මල්ලි 11ක් පවුනා බයි සෙනගඩු ප්ලේස් එකට යවම් බා මේ බස් දෙකක් උන්නාත් දින මෙතන කොහොමද යම මෙයාට තේරෙන්නේ නැහනේ කොහෙද අනේ මෙයා මේ ආසිරි මංගල ගීතකයා අම්මට කොහමද උඩු වෙනවා යකෝ අතල් කොහමද අංකල් නෙවෙයි අයියේ කොහමද අතෙන් දැන් පුතු ෂේ සුපිරියා අද දාන්න පුළුවන් now මතෙන් කොහමද සප්පේ මේ දැන් ආපුවම එනවා කොහොමද දන්න බඩගින්න පිටකනේ පුතේ යක්කු පුතේ මං ඇඳුම් දෙක තුනක් ගෙනාවා පුතේ අනිත් දෙක දෙන්න පුතේ යලවා අම්මට සිරි ඒ මේ සුපිරි වතුර ටික බහිනවලකො සිරාවට කියන්නේ එනකො එන පුතේ එන පිටක යවා ඒ අම්මා සුපිරි Topiya තුනවද මම මේක වෙලාවට පරය කඩන විලොක්ක ගන්න පරය අඩෝ ගොන් ආතල් දෙන්න බාබා මුන්න පුදුම පුත්තු පුතා අnder ඇතුළේ ඉඳන් පන්සල කම්මනේ පුතේ එතන දන්සලක් තියෙන අද නෑ යා බඩින් ඉටක් ආවා කොහොමද වැඩි පුතේ හින්දා කියමු ඔගන්න පකුනේ අපි එනවා අර ඵලයයි යන්න අල්ලිලා දැන් හැමදේම කොහොම හරි හොඳින් විසඳුණානේ බං ආයෙවත් අපි ගමනක් යනකොට පරිස්සම් වෙමු ඈ දැන් ඔය හැමදේම අමතක කරලා දාලා සින්දුවක්වත් ගහලා ගමුකෝ බං ඈ පුංචි දඟකාරියේ ජඩ මිහංග ගීතන්ගේ ජඩ ඉවදගන්න තිසර වියතඹර පෙත කවුරුන්ද වල් වයසේ මගේ අහන්න ඉනිවත් කරේ